එකම ප්‍රමාණය තියන්න. මේ කවුද? මයික් ඔන් කරගන්න සෙතුල කිය. නාන් දෙන්නම කියගෙන යන්න බැලස් එකේ. මං නාන් नांगल ओम नी आई நீங்கள் ஈர்கள் அவன் ஆண் அவள் ஆள் அவர் ஆர் அவர்கள் ஆர்கள் அது அவை අන ඔන්න දැන් මයික් ඔෆ් කරගන්න. හරි. ඔන්න ඔය ටික. මේකේ සිංහල තේරුම එහෙම සිංහල තේරුමක් අමුතුවෙන් දෙන්නේ නැහැ. ඕන්නම් ඔයාලට මතක තියෙන්න ඕන්නම් පැන්සලෙන් චුට්ටක් ලියාගත්ත ප්‍රශ්නයක් නැහැ. හරිද? මම නම් අවසන් වෙන්නේ පුතේ මී කියන එක. නාන් කියන්නේ මම අවසන් කරන්න ඕන මී. ඒ කියන්නේ ඒන් කියන ශබ්දය තමයි මී කියන වචනේ අර්ථය. හරිද? නාංගල් කියන්නේ අපි. දෙකම ලියන්නේ නාම් කියලාත් එක්සෑම් පේපර් එකට එන්න පුළුවන්. නාංගල් කියලාත් පේපර් එකට එන්න පුළුවන්. කොහොම දුන්නත් අවසන් කරන්න ඕන මූ කියන එකෙන් අපි. මූ. අපි නම් ඕම් කියන ශබ්දෙන් අවසන් කරන්නේ. නී කියන්නේ පුතේ නුඹ කියන එක. නුඹ නම් අපි අවසන් කරන්න ඕන කොහමද? ආයි කියන ශබ්දේ. නුඹ කියන එක එන ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි. නාන්න આવොත් මම આવොත් ඒන් කියන ශබ්දෙන් නාංගල් කියලා આવොත් ඕම් කියන ශබ්දෙන් එන්නේ. නී කියලා આવොත් ආයි කියන ශබ්දෙන්. නීංගල් කියලා આવොත් ඊක. නී කියන එකේ බහුවචන එක තමයි නීංගල්. එතකොට අවසන් වෙන්න ඕන ඊහල් කියන ශබ්දෙන්. නීංගල් නම් ඊහල්. එතකොට නීංගල් කියනවාද? නීංගල් කියන්නේ නුඹලා කියන එක. නී කියන්නේ නුඹනේ. හරි. අවන් කියන්නේ පුතේ පිරිමි අය. පිරිමි අය කියද්දී එයාලගේ අවන් කියන හැම දෙන්නත් පුළුවන් නැත්තම් පිරිමි ළමයෙක්ගේ නමක් දෙන්නත් පුළුවන්. කමල්, නිමල් ඒ වගේ නමක් දෙන්නත් පුළුවන්. කොහෙද ඒ වගේ නමක් දුන්නොත් ඔයාලා හිතා ගන්න ඕනේ මේක අවසන් වෙනන්න ඕන ප්‍රත්‍යේ ආන් කියන ශබ්දේ කියලා. කියන ඔයාලා හිතා ගන්න ඕනේ මේ සෙට් එකේ මොන වචනටද ඒ කොටස එයා අයිති වෙන්නේ කියලා මොන කොටසද අයිති වෙන්නේ කියලා හොයාගෙන එයාගේ ආක්‍යයක් තමයි බලන්නේ. අවල් කියන්නේ ගෑනු ළමයෙක් නැත්තම් ගෑන් ළමයෙක්ගේ නමක් දෙන්න පුළුවන්. අවල් කියලා එහෙම දෙන්නත් පුළුවන්. ගෑන් ළමයෙක්ගේ නමක් දෙන්නත් පුළුවන්. හරිද? අවල් කියන්නේ පුතේ එතුමා එතුමිය කියලා. ඒ කියන්නේ ගෞරවාර්ථ. දැන් උදාහරණයක් අවල් එකට ගෑනු කට්ටිය පිරිමි කට්ටිය ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග දෙකොල්ලම අයිති වෙනවා. නමුත් අවල් කියන එකට අපි ගන්නේ ගෞරව කරන. දැන් උදාහරණයක් අම්මා තාත්තා. අම්මා කියන්නේ ස්ත්‍රී ලිංග කෙනෙක්. ගෑනු කෙනෙක්. එහෙමයි කියලා අපි අම්මව අවල් කියන තැනට දාන්නේ නැහැ. මේ කොටසදී අම්මව දාන්නේ අවල් කියන තැනට. තාත්තා ගත්තොත් පිරිමි කෙනෙක්. එහෙමයි කියලා තාත්තා මෙතන අවන් කියන කොටසට ගන්නෑ. අපි තාත්තව ගන්නේ අවල් කියන කොටසට. විදුහල්පතිවරු, ගුරුවරු, පූජ්‍ය පක්ෂයේ අය ඔක්කොම ගන්නේ මේ අවල් කියන තැනට. අවර් එකේ බහුවචනයේ අවර් හැ. අවර් කියන එකට අපි හල් කියන ප්‍රත්‍ය දාලා අවර් හැ. එතකොට මේ බහුවචනයක් වෙලා තියෙන හැම සෙට් එකක්ම අයිති වෙන්නේ අවර් හල් ගණේට. උදාහරණයක් පිල්ලේ කියන්නේ දන්න එකක් කියමු. මානවන් කියන්නේ ශිෂ්‍යයා. මානවන් එක බහුවචන කරාම මානවර් හල්. එතකොට යාලේ අයිති වෙන්නේ අවර් හල් එකට. පිල්ලේ කියන්නේ ළමයා බහුවචන කරනවා පිල්ලේ කියන එකට අගට හල් කියන ප්‍රත්‍ය දාලා. පිල්ලේ හල්. එයාලත් අයිති වෙන්නේ අවර් හල් කියන කොටසට. හරිද? මෙන්න මේ දැන්